ආයු බලවර්ණ මතක ගෙනෙන ලුණුවිල. මතක ශක්තිය වඩවන හා මොලේ සෛල වර්ධනය කරන වටිනා ඖෂධීය ශාක අතර ප්‍රමුඛයා ලෙස ලුණුවිල ශාකය හඳුන්වන්න පුළුවන්. ලවණ ජලාශ්‍රිත ප්‍රදේශවල මනාව වැවෙන කුඩා පැලෑටියක් වන ලුණුවිල මඳක් තිත්ත රසයෙන් යුක්තයි. වාත හා සෙම් රෝගවලට ගුණදායක ලෙස සඳහන් වන අතර ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා. එහි වටිනාකම නිසා බ්‍රාහ්මී, සරස්වතී, දිව්‍ය තේජා ආදී නම් ගණනාවක්ද ඊට පටබැඳිව පවතිනවා. මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය ඇති ලුණුවිල මානසික දුර්වලතා දුරලන්නක්. මතක ශක්තිය වැඩීමට, බුද්ධි වර්ධනයට, මානසික ඒකාග්‍රතාව රැකීමට මෙන්ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමටද දායකත්වය ලබා දෙනවා. මලබද්ධය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් හේතු වෙනවා. ඒ හැරුණු විට ස්නායු රෝග දුරලන්නක්, පෙනහළු අපස්මාර රෝග මැඩලන්නක්, බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක්, හදවත ශක්තිමත් කරන්නක් ලෙසත් හැඳින්වෙනවා. දරුවන්ට කුඩා කාලයේ සිටම ලුණුවිල යුෂ ස්වල්පයක් සමග මී පෙන බිඳුවක් දෙකක් මුසුකොට උදෑසන දෙන්නේ නම් ඔවුන්ගේ ඉගෙනුමට ඵලදායක වනවා. කතා කිරීමට පමාවන දරුවන්ට කතා කිරීමේ හැකියාව ඉක්මන් කර දෙන ඖෂධයක් ලෙසත් ලුණුවිල සැලකිනවා. ඒ සඳහා ඒවා රතු ලුණු හෝ එළඟ සමග මිශ්‍ර කර දෙනු ලබනවා. බිලිඳුන්ට රන්කිරි කට ගෑමේදී මව්කිරට ලුණුවිල යුෂ ස්වල්පයක් මුසුකොට දෙන්නේ ස්මෘති බලය ආයු වර්ණ සම්පත් ලබා දීමේ අපේක්ෂාවෙන්. කිරි දෙන මවුන්ට නොයෙක් ආකාරයෙන් ලුණුවිල ආහාරයට සකසා දෙන්නේත් දරුවාගේ යහපත් වර්ධනය උදෙසායි. දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද ලුණුවිල මගින් වටිනා මෙහෙයක් ඉටු වෙනවා. ඒවායේ ඇති සුවිශේෂී සංයෝග මගින් මොලේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොලේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා. එය වේදනා නාශකයක් ලෙසත් ක්‍රියාකාරී වන බැවින් නොයෙකුත් ශරීර අපහසුතා සඳහා ආහාරයක් විලස ලබා දෙනවා. උදෑසන හිස්බඩ ලුණුවිල කොළ යුෂ ස්වල්පයක් පානය කිරීම හෝ ලුණුවිල කොළ 3ක් සපාකා වතුර බීම මතක වැඩීමට උදව් වන්නක්. ලුණුවිල කොළ යන්තමින් මියලා කුඩුකර තේ පානයක්සේ සකසා ගත හැකියි. මේ කුඩු තේ හැන්දක් එළකිරි සමග බීමෙන් රුධිරය පිරිසිදු වෙනවා. නොයෙකුත් අසාත්මිකතා නිසා ඇතිවන ලේ විෂවීම් වලටත් එය ප්‍රතිකාරයක්. කුඩු චූර්ණයක්සේ සකසා ඉන් තේ හැඳි දෙකක් ඇල් වතුර සමග බීමෙන් මානසික ආතතිය නිසා නොලැබෙන නිින්ද ලබා ගැනීමට හැකිවන බව සඳහන්. උගුරේ අමාරුවලට කටහඬ දුර්වල වීමට ලුණුවිල කොළ එළඟ තෙලෙන් මලවා කෑම ගුණදායකයි. ඉන් කටහඬත් මිහිරි වනවා. ලුණුවිල චර්ම රෝග වන කුෂ්ඨ කැසීම් වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවෙන් යුක්තයි. සිරුරේ ඉදිමීම් රතුවීම් ඇති විට කොළවල යුෂ ගෑමෙන් සහන ලබාගත හැකියි. ලුණුවිල අරලු හා තම්බා දීමෙන් මල බුරුල් වෙනවා. නිරෝගී සුව සහන සඳහා ලුණුවිල ශාකය සහ මුලින් ගෙන කොළ කැඳ සකසාගත හැකියි. ව්‍යංජනයක් සේත් කොළමැල්ලුමක් සේත් සම්බෝලයක් සේත් සකසාගෙන ආහාරයට ගත හැකියි. සුප්පලටත් යොදාගත හැකියි. මේ වීඩියෝ එකටත් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.